හයි සෙට් එක කොහමද ඉතින් මේ හදාවිලා තියන්නේ කිරින්ද පන්සලට ආවා කිරින්ද මුහුදේ නාලා ඉතින් යන්නේ ඔතන සෑහෙන අවුවක් තියෙනවා මේ ටික දෙනෙක් ඉන්නවා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද තැන කියලා ඉතින් මේ පිටිපස්සෙන් පේන්නේ මුහුද කිරින්ද මුහුද ඉතින් මේ පැත්තෙන් කැලව පේනවා මේ සයිඩ් එකෙන් ඉතින් මාරම ලස්සන තැනක් තමයි ඉතින් මොකද හිත නිවා ගන්න තැන් වලින් සාමාන්‍යයෙන් බන්ධන්න තරමින් මුහුදක් කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සෙක්ට මාරම තැනක් එක හිත නිවා ගන්න මිනිස්සෙක්ට කියන්නේ ගොඩාක් මිනිස්සු ආසම තැනක් තමයි මුහුද කියන්නේ ඉතින් මේ අපි ඇතුළේ පන්සලට ගිහිල්ලා බලමු කොහොමද කියලා මේ අද මුහුදේ නාන්නත් ඕනේ මෙතන කිරින්ද කියන්නේ මේ විහාර මහා දේවිය ගොඩ බහැපු තැන. ඉතින් මෙතන මේ පන්සලට ඉස්සර නම තිබ්බේ ලංකා විහාරය කියලා. ලංකා රජමහා විහාරය කියලා. මම දන්න තරමින් විස්තර වලින් මම දැනගත්තේ එහෙම. ඉතින් විහාර මහා දේවිය දැස්සයින් පස්සේ විහාර මහා දේවි රජමහා විහාරය කියලා. ඉතින් මෙතන මම ඔයාලට පෙන්නන්නම් විහාර මහා දේවි ගොඩ බහැපු තැන තියෙනවා මෙතන ඉහා පැත්තෙන්. ඉතින් ගිහලා බලමු කොහොමද කියලා. සාමාන්‍යයෙන් මෙතෙන්ට එන්න කලින් මම විස්තර ටිකක් බැලුවා. ඉතින් මේ ওই විස්තර වලට අනුව විහාර මහා දේවීන් වහන්සේ ගොඩ බහලා තියෙන්නේ ඒ කියන්නේ අර නෞකාවේ වෙලා ගොඩ බහලා තියෙන්නේ මෙන්න මේ මෙතන කියන තැන. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ හරිය තමයි මේ විහාර මහා දේවීන් වහන්සේ ගොඩ බහලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ හැමතැනම ගහලා තියෙනවා මේ මුහුද බිලිගනී මේ වැල්ලට යන්න එපා කියලා. බහින්න එපා කියලා තියෙනවා. ඉතින් කට්ටියට නාන්න ඕන මෙන්න මේ මෙතන මේ දාලා තියෙන. එතකොට මේ හරිය මෙන්න මේ සයිඩ් එකේ නාන්න පුළුවන් ලොකු රැල්ලක් එන්නේ නැහැ. මොකද රැල්ල අතරින් ආරක්ෂා වෙලා තියෙන හින්දා ලොකු රැල්ලක් එන්නේ නැහැ. නාන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඉතින් මේ වගේ තැන් වල නම් නාන්න යන්න එපා. මොකද හැමතැනම ගහලා තියෙන්නේ මුහුද බිලිගනී කියලා. පාට බලන්න. මෙතන පාට දෙකක් තියෙනවා. අතරින් හැබැයි වෙන පාට. ඓතිහාසික විහාර මහා දේවී රජමහා විහාරස්ථානයේ සුන්දර මුහුදු තීරයේදී රළ පෑගීම සහ දිය නෑමෙන් මුහුදු රකුසට පිළිව වටිනා ජීවිත. දැනට 23 දෙනෙක් බිලි අරගෙන තියෙනවා. සේනපුර තිස්ස හොරණ නිරලම්පිටිය දෙයින්දර දියණිය කුරුණෑගල හතර දෙනා කුරුණෑගල තව එක්කෙනෙක් දොරට ආවේ. පිළිම වහන්සේ දෙසට කියලා කියනවා. පිළිම වහන්සේ ධාතු මන්දිරේ බලාගෙන මේ යන්න පුළුවන් ඇතුළට යන කෙනෙක්. අපි ඇතුළට ගිහලා බලමු මේ කොහොමද කියලා. ඉතින් අද අනිවාර්යෙන් නාගන්නත් ඕනේ කොහොම හරි කිරින්දේ. බලමු අපි කොහොමද කියලා. අපි ඇතුළට පුරවණු රජපෙළපත විහාර මහා දේවිය කාවතිස්ස රජතුමා දුටුගැමුණු රජතුමා සද්ධාතිස්ස රජතුමා. මම ඉන්නේ විහාර මහා දේවිය. කාවන්තිස්ස මහ රජතුමා දුටුගැමුණු මහ රජතුමා සද්ධාතිස්ස රජතුමා. සද්ධාතිස්ස කියන්නේ කාවන්තිස්ස රජතුමාගේ පියා.
ශ්‍රී ලක්ෂ්මී මහා දේව මන්දිරය. ධන දෙවියන් වහන්සේගේ දේව මන්දිරය. සාදු සාදු. නානා වන්නේ මහා තේජෝ ඕදාත හයෝ වාහනෝ ගාම සංචාරකෝ දේවෝ ඉමං පුඤ්ඤානු මෝදුතෝ. මේ තියෙන්නේ විහාර මහා දේවී රජ මහා විහාරයේ චෛත්‍යයන් වහන්සේ. විහාර මහා දේවියගේ පිළිරුවක් තියෙනවා මෙතන. සාදු සාදු සාදු. මේ තියෙන්නේ කිරින්ද රාජමහා විහාර ගිරිලිපි. කාලය ක්‍රිස්තු වර්ෂ 3400. අපර බ්‍රාහ්මී භාෂා පුරාණ සිංහල. ඔයාලම කියවගන්න.